හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් පහළ තියෙන subscribe button එක press කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අද අපි යන්නේ ඩුබායි වල තියෙන අලුත් නැහැ මේක පරණයි අපිට අලුත්. ඩුබායි වල තියෙන Queen Elizabeth II නැවේ පොඩි නිවාඩුවක් ගත කරන්න තමයි අපි යන්නේ. ඉතින් එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් ආවා චුට්ටක් එළිය ඇවිත් කියලා. තාම ඉතින් ආපුවමනේ පොඩ්ඩක් බලන්න ඕනේ මොනවද දෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපිට ඇතුළට යද්දී ගොඩාක් ලස්සන දේවල් තියෙනවා බලාගන්න. හරිම ලස්සනයි. මේ ඉන්නේ Queen Elizabeth. එතකොට මේ ආගේ නැව යා රෝකේ හිමේ ගිය නැව මේකලු. ඉතින් අපි අපේ රූම් එක රෙඩි වෙනකන් ලොබි එකට වෙලා හිටියා. ඉතින් ලොබි එකත් හරිම ලස්සනයි. අර කෙරවලේ තියෙනවා අපිට ෂොප් එකක් නිකන් පේස්ට්‍රි ෂොප් එකක්. ඉතින් දැන් අපේ රූම්ස් රෙඩි. ඉතින් අපි යනවා රූම් එකට. බලමු රූම් එක කොයි වගේ වේද කියලා. අපේ රූම් එක මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. වව් ලස්සනයි. ඒක නම් මාර ලස්සනයි. අපි යන් එළියට. ලස්සන සන්සෙට් එකක් තියෙන්නේ. කොෆි මැෂින් එකක් තියෙනවා. මෙතන වොෂ්රූම් එක. අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ 3ට. ඉතින් අපි දෙකමාර විතර වගේ වෙද්දී මෙතනට ආවා. ඉතින් දැන් රූම් එකට ගිහිල්ලා බෑග්ස් ටික තියලා පොඩි කෙනාට බඩගිනි කියෝ හින්දා අපි ආවා පේස්ට්‍රි ෂොප් එකට මොනවා හරි ගන්න කියලා. මොකද බුෆේ එක ඕපන් වෙන්නේ හවස. ඒ කියන්නේ 6:00ට. ඉතින් ඊට කලින් මෙයාට චුට්ටක් බඩගිනි කියලා අපි ආවා. ඉතින් මොනවා හරි ගන්න. මේ තමයි මම අර ඉස්සෙල්ලා කියපු පේස්ට්‍රි ෂොප් එක. කෑම කාලේ වෙලා අපි මේ යන්නේ Queen Elizabeth පාවිච්චි කරපු එයාගේ කාර් එක බලන්න. ඉතින් ඒක මේ නැවෙම තියෙන කාර් එක.
ලෝකයේ එහෙම රටවලට ගියාම ඉතින් ඒ රටේ ඇවිදින්න යන්නේ මෙන්න මේ කාර් එකේ. ඉතින් ඒ නැව ගන්නකොට ඩුබායි වලින් ඉතින් ඒ කාර් එකත් ඒ විදිහටම අරගෙන. ඉතින් මේ තියෙන්නේ එයා පාවිච්චි කරපු කාර් එක. මේ තියෙන්නේ කෝලින් හිල්සම නැලේ ඉස්සරම දෙන්න මොඩිෆයි කරලා නැති. මේ තියෙන්නේ ඉස්සර දාලා. පඩිපෙළෙන් ඕනනම් පඩිපෙළෙන් යන්න. අපි යන්න ඕනේ මෙන්න මේකට. ඔව් දැන් අපි ඉන්නේ අපේ වටේ චුට්ටක් ඇවිදලා ආයෙ රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා ටී එකක් බීලා ටිකක් ඉතින් එළිය බලාගෙන හිටියා. ඇත්තමයි ලස්සනයි. ඉතින් මාත් ලස්සනයි කියන්නේ වෙනස්නේ. නිකන් අපි වෙන හොටෙල් එකකට ගියාම මේ එක්ස්පීරියන්ස් එක ගන්න බැහැනේ. ඉතින් ආසයි මේකේ ෂෝක්. ඉතින් දැන් මේ හවස අපි දැන් යන්නේ ඩිනර් වලට. බුෆේ එකක් තමයි තියෙන්නේ. ඉතින් එතන මම ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මේ දවස්වල අර රමදාන් කාලේ හින්දා ගොඩාක් සෙනග එතන ඉන්නවා. ඉතින් එයාලට ඩිස්ටර්බ් වෙනවනේ මම මෙතන වීඩියෝ කරන්න ගියාම. අනිත් එක අර චුට්ටක් මුස්ලිම් අය එහෙම කැමතිත් නැහැනේ ගොඩක්. මේ සෝෂල් මීඩියා වලට එහෙම දානවට ඉතින් එහෙම කොහොම වෙයිද දන්නේ බයයි. අනිත් එක මට එහෙම හිතුන්නේ නැහැ ඒක වෙලේ ඉන්ඩීට කොහොමද මේ බුෆේ එක කියලා වීඩියෝ එකක් ගන්න. ඉතින් මම ඒ උනාට චූටි ක්ලිප් ටිකක් ගත්තා වීඩියෝ එකකට දාන්න හින්දා මම ඒ ටික දාන්නයි. ඉතින් බලන්නකෝ කෑම නම් රසයි. හැබැයි කෑම රසයි වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් හොඳයි.
ඩිනර් අරගෙන ඉවර වෙලා අපි චුට්ටක් ඩෙක් එකට ආවා කොහොමද එළිය කියලා බලන්න. ඉතින් මේ දවස්වල නම් ටිකක් සීතලයි. තාම රස්නේ පටන් ගන්න කාලේ වගේනේ. ඉතින් එළිය ටිකක් සීතලයි. ගොඩාක් හුළං තියෙනවා. හරි ලස්සනයි. එළිය view එකත් ලස්සනයි. ඉතින් අපි ටිකක් වෙලා මෙතනටලා ඉඳලා ඊට පස්සේ අපි room එකට ගියා. ඉතින් මේ තියෙන්නේ room එකට ගිහිල්ලා එළිය කොහොමද තියෙන්නේ කියලා. ඒක හරි ලස්සන vibe එකක්. කාලි වෙලා අපි ආයෙ චුට්ටක් එළිය වටපිට ඇවිදින බලන්න ආවා. ඉතින් කොච්චර බලවත් එපා වෙන්න ලස්සනයි. ඉතින් පොඩි එකෙනා හැම හරි ආසයි. ඉතින් අදට වීඩියෝ එක මම ඉවර කරනවා මෙතනින්. ඉතින් වීඩියෝ එකට එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඩුබායි වල තියෙන මේ වගේ තැන් මම දිගටම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. බයි.